මේ ඉන්නේ මදුසංක මල්ලිටත් මේ සිද්ධියම තමයි උනේ. නිකිල් මල්ලිගේ සිද්ධියම තමයි මෙයාත් ගිරිඋල්ලේ. ඒකම ගමේ මම ගම් ප්‍රදේශයේ ප්‍රශ්නයක්ද කොහෙද? මෙයා ආවට පස්සේ මම ඇත්තටම එයාපෝට් එකට යන්න පොඩ්ඩක් පරක් වෙනවා. හරිද? මෙයා පොඩ්ඩක් හිත කැඩෙනවා එතකොට. හරිද? මේ අයියා මාව රස්සියාදු කරාද කියලා. ඒතර මෙයාව එයාපෝට් එකෙන් බහැපුවම මම ගෙනල්ලා දෙන්න ඔයාලට ලංකාවේදී කියපු ජොබ් එකට. හරිනේ? හැබැයි මෙයාට හිතුණා මට රෙස්ට් එකක්වත් ගන්න දෙන්නේ නැතුව මේ යකා මේ බූරුවා ගුණා මාව දැම්මන කියන එක හිතේ රවුපිලි රැව් දුන්නා. හරිද? ඊට පස්සේ හවස 5 වෙනකොට මොකද උනේ? 5 වෙනකොට මෙයා කියන මේ මට අසනීපයි කියලා මෙයා ගොඩක් ගිහිලා බේත් ගොඩක් පෙන්නලා ඔක්කොම කරාට අර මිනිස්සු බය වුණා මෙයාව තියාගෙන ඉන්න. ඒකනේ. ඊට පස්සේ හරියන ගිහිලා හොඳ කරන් එන්නක මෙයාව ගත්තේ නැහැ. දිරාම් 1200යි කැම්ප් බීම් එකමඩේෂන් තියෙන ජොබ් එක තමයි නැති කරගත්තේ. ඊට පස්සේ මම මෙයාවත් ගෙනල්ලා නිකිල් මල්ලි දාපු පේසි ෂොප් එකට දැම්ම. හැබැයි පේසි ෂොප් එකේ මෙයාව ගත්තේ නැහැ. ඊට පස්සේ එතන මෙයාගේ ඇත්තටම අවුරුදු 29ක් මල්ලිගේ වයස. එතන 25ට පල්ලෙහෙන් තමයි කට්ටිය ගන්න. එතන ගත්තේ නැහැ. මේකත් නේ සූදුවක් වගේ තමයි. පළවෙනි ඔප්ෂන් එක ගන්න ඕන. මම හැමදාම කියලා පළවෙනි ඔප්ෂන් එක ගත්තොත් අපිට ඒකේ chance එකක් තියෙනවා. එහෙම නැත්තම් නැහැ. මොකද මේ ඔක්කොම ඉන්නේ අපේ රටේ දරුවෝ මගේ ගම් ප්‍රදේශ මිනිස්සු මේ ලංකාවේ සෑහෙන සෙනගකට මම ජොබ් දීලා තියෙනවා 150කට කිට්ටන ප්‍රමාණයකට මම ජොබ් දීලා තියෙනවා. එහෙම දීදී මට මගේ ගම් ප්‍රදේශ මිනිස්සුෙක් ගෙනලා ආපහු වරින්න මට බෑ. හරිද? එතකොට මෙයාගේ නැන්ද කෙනෙක් ඉන්නවා මම 2002 ඉඳන් දන්න කෙනෙක් හොයාගෙන යනකොට. මේ මිනිස්සු විශ්වාසය තමයි මේගොල්ලන්ගේ පුතාලා මට මේ ඉවලා තියෙන්නේ. මොකද මෙහෙම දෙයක්වත් නෑ. මුගේ මානසිකත්වය මම ඒකත් කියන්න ඕන. මෙයාට හින්දි කතා කරන්න පුළුවන්. මෙයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හින්දි කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට රස්සා හම්බ වෙනවා නම් ඉන්දියන් කාරෝ මේ රටේ අනාථ වෙන්නේ නැහැ මල්ලි. හරිද? ඒකත් මම මෙයාට කිව්වා. හරිද? කියලා දන්න තරම් try කරා ඉතින් තියන් try බැරි වුණා. ඒ අවාසනාව තමයි මේ පොඩ්ඩක් හිර වුණේ. හැබැයි එහෙම හිර වුණා කියලා මගේ ළඟට ආපු නිසා ගොඩ ගියා. ඒ වගේම මම ගෙදරටත් කතා කරලා කිව්වා අම්මටත් කිව්වා මෙයාගේ. අද ඉඳන් කැමරට බීමට සල්ලි මෙයාව වියදම් කරන්න ඕන. කිව්වේ නැද්ද? එකමඩේෂන් වලට සල්ලි වියදම් කරන්න ඕන. ඒ කිව්වෙත් කොහොම හරි කරලා හිර කරලා තියන්න කරන්න බැරි වුණා. ඉතින් මේ ඒ සල්ලිත් මම්ම ගෙව්වා. ප්‍රශ්නයක් වෙලා නැහැ. අද එනකොට ඔන්න තුන්වෙනි ජොබ් ඔපචුනිටි එකට යනවා. ළමයි අපි මම දාපු ළමයි 4ක් විතර එතන වැඩ කරනවා. මේ එතන අවුරුදු 12ක් වැඩ කරපු කෙනෙක් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා දැන්ට. අවුරුදු 5ක් වැඩ කරන කෙනෙක් ඉන්නවලු 8ක් වැඩ කරන කෙනෙක් ඉන්නවලු. ඒ දෙන්න මට හම්බුන්නේ නැහැ. හැබැයි මාස 6කට එහා පැත්තේ වැඩ කරන ළමයි දෙන්නෙක් හම්බුලා තියෙනවා. මගේ ළමයි ටිකක් දැන් මාස 2ක් විතර වැඩ කරනවා. මම හිතනවා ඔයාලට නිකිල්ට එකතුලා මැච් එකක් ගහ ගන්න පුළුවන් කියලා මෙතන. මේ තුන්වෙනි අවස්ථාව දෙන අවසාන වාසනාවන්තයා තමයි මේ ඉන්නේ. තුන්වෙනි අවස්ථාව ලා එන කට්ටිය නැහැ. අපේ ඇග්‍රීමන්ට් එක වෙනස් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ ඇග්‍රීමන්ට් එක ඇටියට අපි වැරදි ජොබ් එකක් දුන්නොත් අපි අනිවාර්යයෙන් මේ කොස්ට් එක කීයක් වුණත් ෆයින් කීයක් වැදුනත් ඒවා වියදම් කපලා ඒක කරලා දෙනවා. හැබැයි මේ ඇවිල්ලා තියෙන අන්තිම සමාජිකයෝ දෙන්නට මට අසරණ කරන්න බැරි නිසා මේගොල්ලන්ටත් ලොකු වියදමක් දවස් 35කට සම්බන්ධ විතර ඉතුරු වෙන දවසකට කෑම බීම එකමඩේෂන් එක කළා එහෙට මෙහෙට එක් කරන් යන මේ සියලුම දේවල් ටික මම දරලා තියෙනවා අද වෙනකම්. වැරදි නම් මල්ලි කියන්න ඕනේ. හරිද? බය කරලා කියනවා එහෙම නෙමෙයි. නේද? හරිද? එතකොට දැන් අදත් මේ මාසෙකට හරියන කෑමට බීමට වගේ වියදම් සල්ලි තමයි මේ දෙන්නේ. මොකද මේක මගේ පොරොන්දුවක් තිබිච්ච පොරොන්දුව. ඒ පොරොන්දුව එක්ස්ට්‍රා කොස්ට් එකක් ආවා කියලා නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඉවර කරලා තියෙනවා. මේ පළවෙනි මාසෙම දැන් ඔයාලට සල්ලි අවශ්‍ය නැහැ. මම දැන් දුම් බොන්නේ. එහෙම නැති ළමෙක් මිලා නෑ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වැට් ටික කරගෙන ඉඳයි තියෙන්නේ. එහෙනම් ජය වේවා. Thank you.